කුම්භ ලග්නයෙන් උපන් ඔබට 2026 වර්ෂයේ ජූනි මාස 30 වනදා එනම් අඟහරුවාදා දිනය සමාජ සම්බන්ධතාවයන්, පුද්ගලික බලාපොරොත්තු සහ ඉදිරි සැලසුම් ගැන වැඩි අවධානයක් යොමු වන දිනයක් වනවා. උදෑසන කාලයේ ඔබගේ අදහස් තරමක් දැඩි විය හැකි නිසා කතා බහේදී මෘදු වචන භාවිතා කිරීමට ඔබ සැලකිලිමත් විය යුතු වනවා. උදෑසන 10:46න් පසුව අධ්‍යාපන කටයුතු, ලියවිලි කටයුතු, පණිවිඩ යැවීම්, සාකච්ඡා වැනි කටයුතු සඳහා යහපත් කාලයක් වනවා. නමුත් ඉක්මන් තීරණ ගැනීම නොකළ යුතු වන අතර දෙවරක් පරීක්ෂා කිරීම වඩාත් සුදුසු වනවා. සවස 5:28න් පසුව ඔබගේ මිතුරන්, පවුලේ අය හෝ විශ්වාසවන්ත කෙනෙකුගේ සහාය ඔබට ලැබෙනු ඇති. මූල්‍ය ගනුදෙනු හෝ පොරොන්දු සම්බන්ධයෙන් ඉතා ආකර්ශනීය වචන නොව වඩා පැහැදිලි තහවුරු කිරීම් ලබා ගැනීමට ඔබ කටයුතු කළ යුතු දිනයක් වනවා. රාහු කාලය සවස 3:22 සිට 4:56 දක්වා යෙදී ඇති බැවින් එම කාලය තුලදී නව වැඩ කටයුතු ආරම්භ කිරීම, මූල්‍ය ගෙවීම, වැදගත් දුරකථන ඇමතුම්, ගිවිසුම්, ගමන් බිමන් ආරම්භ කිරීම වැනි කටයුතු වළක්වා ගැනීම ඔබට යහපත් වනවා. මෙම දිනේ ඔබට වඩාත් ශුභ වේලාවන් ලෙස උදෑසන 11:49 සිට දහවල් 12:39 දක්වා වන කාලයක්, සවස 2:20 සිට සවස 3:10 දක්වා වන කාලයක්, සවස 6:29 සිට 6:52 දක්වා වන කාලයත් හැඳින්විය යුතුයි. මෙම කාලය තුල සාකච්ඡාවන්, යෝජනා, සැලසුම් සහ පවුලේ සාමකාමී කටයුතු සඳහා වඩාත් යහපත් වනවා. උදෑසන 9:06 සිට උදෑසන 10:40 දක්වා වන කාලයත්, දහවල් 12:14 සිට සවස 1:48 දක්වා වන කාලයත්, සවස 2:46 සිට සවස 4:34 දක්වා වන කාලයත් ඔබට තරමක් අභියෝගකාරී විය හැකියි. වාද විවාදවල පැටලීම, අවදානම් සහගත ගමන් බිමන් සහ කලබලකාරී තීරණවලින් ඔබ ප්‍රවේශම් විය යුතු වනවා. සමස්තයක් ලෙස මෙම දිනය ඔබට ලාභයක්, උදව්වක් හෝ බලාපොරොත්තුවක් හෙමින් ඉදිරියට එන දිනයක් වනු ඇති. ඔබගේ හැඟීම් මත නොව පැහැදිලි සිතුවිලි මත ක්‍රියා කළහොත් දිනය අවසානයේ ඔබට යම් සහනයක් හා විශ්වාසනීය බවක් දැනෙන දිනයක් ලෙස හැඳින්විය යුතු වනවා. ඔබගේ සියලු කටයුතු සාර්ථක වන ඉතා වාසනාවන්ත දිනයක් ඔබට උදා වේවා. තෙරුවන් සරණයි.